Hi everyone, welcome to my channel. යමද මාත් එක්ක ජපුරවට රවුමක්. මම මේ රෙඩි වෙලා ඉන්නේ ලස්සන පුංචි විශේෂ වැඩකට යන්න. පුංචි නෙමෙයි ඇත්තම ලොකු විශේෂ වැඩකට යන්න. ඒ තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ තමයි තැන. ගොඩාක් නංගිල මල්ලිලාගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක. ඒ වගේම තමයි මගේ සැබෑවුණු ඩ්‍රීම් එක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ තමයි මම මගේ යුනිවර්සිටි එකට තියපු මුල්ම අඩිය. ඊට පස්සේ අයියලා කියලා අපිව එක්කගෙන ගියා මෙන්න මේ හෝල් එකට. මේක තමයි අපේ යුනිවර්සිටි බණ්ඩාරනායක ශාලාව කියලා කියන්නේ. මේ ලස්සන හැබැයින් දකින්න නම් ඔයා මේ සුරපුරයට එන්නම ඕනේ. මේ තමයි ඊට පස්සේ අපිට තිබුණ තවත් සෙෂන් එකක්. අපි වෙනුවෙන් අයියලා කියලා ගොඩාක් මහන්සි වෙලා තිබුණා. ඊට පස්සේ අපේ සීනියර් අයියලා අක්කලා අපිව එක්කගෙන ගියා මුළු යුනිවර්සිටි එක පුරාම. ඇත්තට මේක පුදුම තරම් ලස්සනයි. මම හිතුවටත් වඩා ඒක ගොඩාක් ලස්සනයි. ඉතින් මන් දන්නවා මේක මං වගේම තවත් නංගිලා මල්ලිලා කොටකගේ ඩ්‍රීම් යුනිවර්සිටි. අපිට අයියලා අක්කලාගෙන් පුංචි ට්‍රීට් එකකුත් හම්බ වුණා. ඉතින් මේ පාට පුංචි පැල එකතු කරලා එයාලා ලස්සන පුංචි සුරංගනා ලෝකයක් අපේ යුනිවර්සිටි එක ඇතුලේ මාලා තියෙනවා. මේක තමයි මගේ channel එකේ first long video එක. මේකේ ගොඩාක් අඩුපාඩු ඇති. ඉතින් ඔයාලා මට ඒවා කියලා දෙන්න. මම next videos වල මගේ අඩුපාඩු හදාගෙන අනිවාර්යයෙන්ම වීඩියෝ අරන් එන්න. අඩුපාඩු තියෙනවා සමාව වෙන්න ඕනේ. මම ඔයාලට කියලා දෙන්නම් මම මේ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය වෙන දේවල් දාගෙන මගේ බෑග් එක රෙඩි කරගත්තේ කොහොමද කියලා. මම මුලින්ම රෙඩි කරගත්තා. ඔයාලා ගේන්න කියපු බොටම්ස්, ටී-ෂර්ට්ස් ඒ වගේම සෙෂන්ස් වලට මම අඳින්න හිතන්නේ මගේ බෙඩ්ෂීට්ස් සයිඩ් එකට මම පැක් කරගත්තේ. මම හොස්ටල් එක ඇතුලේ ඉද්දී මම අඳින දේවල් ඒ වගේම මට අවශ්‍ය වෙන සර්වියට්ස්, මගේ ලේන්සු ඒ වගේ පොඩි දේවල් ටික. මගේ කේසි කලාපයට දාන බෝල්, කොණ්ඩකටු ඒ වගේ දේවල්. මේක තමයි අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ අපි ආසම වගේම වැදගත්ම අංගය. ඒ තමයි ටැලන්ට් ෂෝ එක. මේ ගැන වීඩියෝස් මම අනිවාර්යයෙන්ම ඔයාලට ඉස්සරහදී අරගෙන එන්න. සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මගේ යුනිවර්සිටි එකේ ලස්සන තැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපේ channel එක subscribe කරගෙන යන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා.